Hello friends, only. අද මම ඔයගොල්ලන්ට අරගෙන ඔයගොල්ලෝගේ ෆෝන් එකේ තියෙන Gmail account එකක් තව අලුතෙන් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් වැඩි කතා නැතුව අපි යමු අද අපේ වීඩියෝ එකට. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයගොල්ලෝ තාමත් මගේ The Real Tech Bro channel එක subscribe කරලා නැත්නම් මේ දැම්ම subscribe කරන්නයි කියලා. එහෙනම් අපි යමු අද අපේ වීඩියෝ එකට. ඉතින් ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕන ඔයගොල්ලෝගේ settings app එක open කරගන්න එක. ඉතින් ඔයගොල්ලෝ මේකේ පල්ලෙහාට ගියට පස්සේ පේනවා accounts and backup කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඒක උඩ ක්ලික් කරගන්න. සමහර කට්ටියක මේක accounts කියලාත් ඇති. ඒක උඩ ඔයගොල්ලෝ ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මේකේ තියෙන මේ accounts කියන ඔප්ෂන් එක උඩ ක්ලික් කරගන්න. ඊට පස්සේ පල්ලෙහාට ගියට පස්සේ පේනවා add account කියන ඔප්ෂන් එක. ඒක උඩ ඔයගොල්ලෝ ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙතනින් ඔයගොල්ලන්ට Google account එකක් හදන්න ඕනේ. මේ Google කියන එක උඩ ටච් කරගන්න. ඊට පස්සේ මේක චෙක් කරනවා. ඉතින් guys ඕගොල්ලෝ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි ගෙනියන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා create a account කියලා ඔප්ෂන් එක. ඒක උඩ ඕගොල්ලෝ ක්ලික් කරගන්න. ඊට පස්සේ මේ for my personal use කියන ඔප්ෂන් එක උඩ ආයෙ ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙතනින් ඕගොල්ලෝ first name එකක් දෙන්න. ඕගොල්ලෝගේ නමේ මුල් කොටස මම මෙතනින් first name එක දෙනවා. ඔතන මේ ඊට පස්සේ එතනින් පල්ලෙහා තියෙනවා surname කියලා. ඒක ඉතින් ඕගොල්ලෝ කැමති නම් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් දෙන්න නැතුව ඉන්න පුළුවන්. මම මේක දෙන්න යන්නේ නැහැ. ඊට පස්සේ මේ next කියන ඔප්ෂන් එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ guys ඔයගොල්ලෝ මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි ගෙනියන්නේ. මෙතනින් ඔයගොල්ලෝ ඉපදුණු දවස තෝරන්න. මම මෙතන ඉපදුණු දවස තෝරනවා. ඊට පස්සේ මෙතන ඔයගොල්ලෝ ඉපදුණු මාසෙ තෝරන්න. මෙතන අවුරුද්ද දෙනකොට පොඩ්ඩක් මේ එකක් තියෙනවා. මේක 2000ට අඩු අවුරුද්ද. මෙතන අවුරුද්ද දෙනකොට පොඩ්ඩක් මේ එකක් තියෙනවා. මේක 2000ට අඩු අවුරුද්දක් දෙන්න ඕන. ඊට පස්සේ මෙතන ඔයගොල්ලෝගේ ජෙන්ඩර් එක තෝරන්න. ඊට පස්සේ ආයෙ next කියලා ඔප්ෂන් එකක් තියෙනවා පල්ලෙහෙන්. ඒක උඩ ක්ලික්. ඉතින් guys ඔයගොල්ලෝ මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි ගෙනියන්නේ. ඉතින් ඔයගොල්ලෝ මෙතනින් කැමති account එකක් තෝරගන්න. ඊට පස්සේ ආයෙ next කියන ඔප්ෂන් එක දෙන්න. ඊට පස්සේ මෙතනින් ඔයගොල්ලෝ password එකක් දෙන්න. මම මෙතන password එකක් දෙනවා. මේක සාමාන්‍යයෙන් අකුරු 8කට වඩා වැඩි එකක් වෙන්න ඕන. ඊට පස්සේ මේ next කියන ඔප්ෂන් එක දෙන්න. ඊට පස්සේ ආයෙ මේ next කියන ඔප්ෂන් එක දෙන්න. ඊට පස්සේ මෙතනින් පල්ලෙහාට ගියාට පස්සේ පේනවා one agree කියන ඔප්ෂන් එක. ඒක උඩ ක්ලික් කරගන්න. Google account එක හැදලා ඉවරයි. අපිට මේක බලා ගන්න ඔයගොල්ලෝ YouTube එකට යන්න. YouTube එකට ගියාට පස්සේ මේ ඔයගේ U කියන ඔප්ෂන් එක උඩ ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙතනින් තියෙනවා switch account කියලා ඔප්ෂන් එක. ඒක උඩ ඔයගොල්ලෝ ක්ලික් කරගන්න. ඊට පස්සේ දැන් මෙතන බලනවා ආඩ තියෙන account එක. දැන් මෙතනින් ඔයගොල්ලෝගේ අලුතෙන් හදපු account එක මේ තියෙන්නේ. මේ විදිහට ඔයගොල්ලෝගේ ෆෝන් එකේ තවත් account එකක් හදාගන්න හැටි ඉතින් ඔන්න ඉතින් අද මම ඔයගොල්ලන්ට කියලා දුන්නා. ඉතින් අද වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් like කරන්න මතක කරන්නත් එපා. share කරන්න, comment කරන්න. ඉතින් එහෙනම් අදට මම ගිහින් එන්නම්. සුබ දවසක්.